හරි අපි දැන් මේකේ ලුණු ටික බලමු මේවා කරගෙන මේක සාමාන්‍යයෙන් ලොකු ලුණු ගෙඩියක් දැම්මොත් නම් මේකේ කැපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් chili paste එකකට වගේ ලුණු චොප් කරගන්න මේක හොඳයි. මේ වගේ කෑලි වලට කපාගත්ත එක නැත්තම් සාමාන්‍ය පොඩි ළමයින්ගේ කෑම එහෙම පොඩි කරගන්න ඕන නම් ඒ වගේ දෙයකට මේක හොඳයි. හරි දැන් ඔන්න මේ ටික දාලා තියෙන්නේ. ඒක දෙලියට මෙහෙම ගහන්න තියෙනවා. දැන් සාමාන්‍ය චොප් වෙලා ඇති කියලා මම හිතනවා. ඔව්. මේ තියෙන්නේ හොඳටම මේක කැපිලා තියෙන්නේ. හොඳට පොඩි වෙලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් හොඳයි. මේක එච්චර ලොකු ගණන් නෑ. ඒකින්ද පොඩි ගණන් වෙන්නේ. ඒකින්ද සාමාන්‍ය ගෙදරකට ගොඩක් වටිනවා මේක. එහෙනම්